මිනිත්තුවක් නතර වෙලා හිතන්න. අවුරුදු 5කට පස්සේ ඔබේ ජීවිතය ඔබ ඉදිරියේ තියෙනවා කියලා කල්පනා කරන්න. එක පැත්තක ඔබේ සිහින ඔක්කොම සැපෑ කරගත්ත ආත්ම විශ්වාසයෙන් පිරුණු සාර්ථක ඔබ. අනිත් පැත්තේ හැමදාම තව ටික දවසකින් පටන් ගන්නම් කියලා කල් දදා අසරණ වෙලා ඉන්න ඔබ. මේ ජීවිත දෙක අතර තියෙන එකම වෙනස දක්ෂකම නොවේ, වාසනාවක් නොවේ. වෙනස ඇති කළේ එකම එක තීරණයක්. අද ඔබ ගන්නා තීරණය. ගොඩක් අය කියනවා මං ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ කියලා. හැබැයි සාර්ථකත්වය කියන්නේ හරියටම මොකක්ද? ඒකට උත්තරය ඔබේ ඔළුවේ නැත්නම් ඔබ කොහේ යනවාද කියලා ඔබටවත් අදහසක් නැහැ. දිශාවක් නැති නැවක් සුළඟට කොයි පැත්තට ගසාගෙන ගියත් ඒ නැවට නිවැරදි වරායකට ළඟා වෙන්න පුළුවන්ද? නැහැ. අදම පැහැදිලි කරන්න. ඔබට ඇත්තටම අවශ්‍ය කුමන ජීවිතයේද? ඒ රූපය ඔබේ මනසෙන් දකින්න හැමදාම උදේ නැගිටලා ඒක ඔබට මතක් කරගන්න. අද අපි ජීවත් වෙන්නේ හැමදේම ක්ෂණිකව ලැබෙන ලෝකයක. ෆාස්ට් ෆුඩ්, ඉන්ස්ටන්ට් මැසේජ්, one day delivery. නමුත් මතක තබා ගන්න. ජීවිතේ වටිනාම දේවල් කාලය ඉල්ලනවා. ගහක් සිටෝපු දවසේම පළතුරු ලැබෙන්නේ නැහැ. ඒකට වතුර දාන්න ඕනේ, අවුවෙන් බලා ගන්න ඕනේ, කාලයක් ඉවසන්න ඕනේ. ඔබේ සිහිනියත් ඒ වගේමයි. ඔබ අද කරන පුංචි කැපකිරීම හෙට නැත්නම් ලබන අවුරුද්දේ හරි ප්‍රතිඵලයක් දෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. ඔබ අත්හැරියේ නැත්නම් පමණයි. ඔබේ අනාගතය තීරණය කරන්නේ එක අහඹු දවසකින් නෙවෙයි. හැමදාම ඔබ කරන පුංචි පුරුදු වලින්. දිනකට පොතකින් පිටු 10ක් කියවන්න. අලුත්ම දෙයක් ඉගෙන ගැනීමට විනාඩි 30ක් වෙන් කරන්න. ශරීරයේ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට ව්‍යායාම කරන්න. මේවා දිනකට පුංචි දේවල් වගේ පෙනුනත් මාස ගණනක් අවුරුදු ගණනක් එකතු වුණාම මේවා ඔබට වෙනස්ම මනුස්සයෙක් කරනවා. ඔබේ අනාගතය හැදෙන්නේ අද ඔබ පුරුදු කරන දේවල් වලින්. ඔබ මේ වන විට අසාර්ථක වෙලා තියෙනවාද? සමහර ව්‍යාපාර බිඳ වැටිලාද? විභාග අමාරු වුණාද? එහෙමනම් මම ඔබට සුබ පතනවා. ඔබ අසාර්ථක වුණා කියන්නේ ඔබ උත්සාහ කරලා තියෙන එකයි. කිසිම දෙයක් උත්සාහ නොකරපු කෙනෙක්ට කඩා වැටෙන්නවත් පුළුවන්ද? නැහැ. අසාර්ථක වීම කියන්නේ අවසානය නෙවෙයි. ඒක ඔබට ලැබුණු එක පාඩමක්. මේ ක්‍රමයේ වැඩ කළේ නැහැ. දැන් මම තවත් බුද්ධිමත් ක්‍රමයක් උත්සාහ කරනවා කියන පණිවිඩය ඒකෙන් ලැබෙනවා. තවත් දෙයක්. ඔබ වැඩිපුර කාලය ගත කරන්නේ කාත් එක්කද? ඔබ වටේ ඉන්න මිනිසුන් ඔබට මානසට විශාල බලපෑමක් කරනවා. හැමදාම ජීවිතයට බනින නිදහසට කරුණු කියන අය අතරේ හිටියොත් නොදැනීම ඔබත් ඒ වගේ කෙනෙක් වෙනවා. ඒත් යමක් කරන්න දඟලන, අභියෝග ජය ගන්න උත්සාහ කරන අය අතරට යන්න. ඒ ශක්තිය ඔබවත් ඉදිරියට අරන් යාවි. අන් අයට දොස් කියන එක නවත්තලා ඔබේ ජීවිතයේ පාලනය ඔබ අතට ගන්න. විශාල වෙනසක් සිදුවන සුපිරි දිනයක් එනකම් බලන් ඉන්න එපා. ජීවිතේ වෙනස් වෙන්නේ අද ඔබ කියවන එක පිටුවකින්, අද ඔබ කරන එක පැයක කැපකිරීමකින්, අද ඔබ ගන්න එක ස්ථිර තීරණයකින්. තව අවුරුද්දකින් ඔබ අද දවස් දෙස හැරිලා බැලුවොත් මෙහෙම කියාවි. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ මම ඒ දවස්වල අත්හැරියේ නැති නිසායි. ඉතින් ඔබේ අනාගතය ගොඩනැගීමට වෙන කවුරුත් ඉන්නේ නැහැ. ඒ වගකීම තියෙන්නේ ඔබ අතේමයි. බලන් ඉන්න එපා. දවසක් වෙනුවෙන් නොවේ, අදම මේ මොහොත වෙනුවෙන් පටන් ගන්න. good luck. ඔයාට පුළුවන්. think it පොඩ්ඩක් හිතන්න.